ඔයා නම් මාර කෙල්ලෙක් මම හිතුවේ නෑ ෆස්ට් ඩේට් එකෙන් අපේ ගෙදර ගියා. මේ තමයි ඉතින් මගේ හෝම් එක. ලස්සනයි. අස්මීනේ ඉතින් දැන් මම ජොබ් එකේ දිගට ඉන්නද කල්පනාව? ඔයා පොතක් කියවනවද? ඔව්. මගේ හොබි එකනේ. හොඳයි. ඔයා වැඩියෙන් මාස මොනකටද? මම ඉතින් ආසම ඉතින් ඔයාට මම ඉතින් ආසම මේ හොල්මන් කතාව වලට. ඒක තමයි වැඩියෙන්ම කැමති. හොල්මන් කතාව. ඉන්ට්‍රස්ටිං. කවුද? අම්මා මැසේජ් එකක් දාලා. මොනවද කියලා දෙන්නේ? නෑ මේ අම්මා කියනවා මේ දවස්වල මේ පැත්තේ සීරියක් කියලා කෙනෙක් ඉන්නවා කියලා. තව? නෑ මේ එයා කියන්නේ මේ තනියම ඉන්න කොල්ලොන්ගේ ගෙවල් වලට ඇවිල්ලා මරනවලු. තව? එයා අදත් මේ පැත්තේ කැරකිලා තියෙනවා. එයා අඳන් ඉඳලා තියෙන්නේ රතු පාට එකක්. තව? අම්මා කියන්නේ නම් කොණ්ඩෙත් එහෙම වැඩිය දිග නෑලු. ටැටූ එකකුත් අතේ තියෙනවලු. තව? එතකොට එයාගේ වයස ඇවිල්ලා අම්මෝ මම හිතුවේ ඔයා කියලා. ඇයි එහෙම කියන්නේ? නෑ මේ අම්මා කියනවා එයාට 30ක් වගේලු. ඔයාට ඉතින් 30ක් නෙමෙයි ඔයාට 25ක් වගේනේ පේන්නේ. 25කුත් නෑ. ඔයන්නේ 21ක් නෑනේ. ඔයාට මට පේන්නේ 18ක් වගේ. ඔයානේ ඇත්තටමද කියන්නේ? සීරියස් කියන්නේ 18ක කෙල්ලෙක් වගේ. සීරියස්? සීරියස්. my god. ඔයා ඇත්තටමද කියන්නේ? සීරියස්ම 18ක අර බියුටිෆුල්. මම හිතුවේ මම ටිකක් මහතයි වගේ කියලා. oh my සුවනේ god වාරේලා. first time මම කිව්වේ කවුරු හරි. I can't believe this. අයියෝ ඇයි? නෑනේ මේ ඔෆිස්ෙන් හදිසි මීටින් එකක් දාලා. අපි අද එක හෙට දාගමුද? අපි හෙට අනිවාර්යෙන් මීට් වෙමු. okay sure. okay නම් මට අනිවාර්යෙන් මෙට කෝල් එකක් දෙන්න. sure අනිවාර්යෙන් see you tomorrow. bye. bye. Polisi. Ayo. Answer. Hello? Polisi.